අද අපි ඉගෙන ගන්නේ ශ්‍රී ලාංකීය සාහිත්‍යයට විශාල සේවාවක් ඉටු කළ මහගමසේකර මහතා පිළිබඳව. මහගමසේකර මහතා 1929 අප්‍රේල් 7 වෙනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන කියන ගමේ ගොවි පවුලක උපත ලැබුවා. මෙතුමා රදාවාන රජයේ පාසලෙන් වගේම කිරිඳිවැල රජයේ මිශ්‍ර පාසලෙන් තම අධ්‍යාපනය ලැබුවා. 1945 දී රජයේ ලලිත කලායතනයට බැඳුණු ඔහු පසු කාලීනව නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලබා ගත්තා. ඒ වගේම මෙතුමා 1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තම උපාධිය ලබා ගැනීමට සමත් වුණා. මෙතුමා තම වෘත්ති ජීවිතය ආරම්භ කළේ චිත්‍ර ගුරුවරයෙක් වශයෙන්. පසුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙක් වශයෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයෙහි ප්‍රධානියා වශයෙන්ද සේවය කරා. සිංහල ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ මෙතුමා සිංහල නිසදෙස් පද්‍ය කලාවේ සුවිශේෂී සලකුණක් ලැබුවා. ඒ වගේම චිත්‍ර නිර්මාණකරණයටත් දක්ෂතා දැක්වුවා. කාව්‍ය, නවකතා, කෙටිකතා, නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂණය යන අංශවල විශිෂ්ට නිර්මාණ සිදු කරලා තියෙනවා. අපි දැන් බලන්න යන්නේ මෙතුමාගේ ප්‍රධාන නිර්මාණයන් මොනවද කියලා. ශ්‍රී ලාංකීය සාහිත්‍යයට සහ සංස්කෘතියට විශාල දායකත්වයක් ලබා දුන් මෙතුමා 1976 ජනවාරි 14 වෙනිදා මෙලොවින් සමුගත්තා.